Hello විතරනේ. हाँ नहीं हाय हाय शर्ट එක පේනවනේ මම ඒකෝන් වරුව කියන්න නාගන්නේ මම මේක. කැලේ සුද්ධ කරගෙන යන්න දින පාරක් තියෙන්නේ. නේ අපි ඉන්නේ ලංකාවේ උසම දියැලට වඩා උඩින්. black and white colour. Hello විතරනේ. हाँ नहीं हाय Hi hi. हाय Hi. Hello guys. ඔන්න යාත්‍රිකයට අදත් සාදරයෙන් පිළිගන්න හැමෝම එයාගේ යාළුවන්ව. ඉතින් අදත් මගේ channel එකේ තියෙන දෙවෙනි කැම්පින් එක්ස්පීරියන්ස් එක උඩ දෙන්න යන්නේ. අද අපි යන්නේ වංගෙඩිගල කැම්පින්. ඉතින් වංගෙඩිගල ගොඩක් කට්ටිය මම කැම්ප් කරලා තියෙන වීඩියෝස් දැකලා තියෙනවා. ඒත් මේ මං යන පාරේ මං හිතන්නේ කවුරුත් වීඩියෝස් දාලා ඇති කියලා. මං අද එන්න ටිකක් වංගෙඩිගල මේ අලුත් පාරක ඔයගලන්ට පේනවා ඇති. දැන් මං බදුල්ල කොළඹ පාරේ මරංගහල පන්සල පහු කරලා මීටර 150ක් විතර ආවට පස්සේ මෙන්න මේ විදිහට මේ ඌව පළාතයි සබරගම් පළාතයි වෙන්ගන මායිම තියෙනවා. අන්නේ වෙන්ගන මායිම තියෙන හරියෙන් චුට්ටක් ඉස්සරහට ආපුවම මෙන්න මේ විදිහට උඩට පාරක් තියෙනවා. හරිද? හොඳට බලා ගන්න. රයිට්. මෙන්න මේ පාරේ තමයි අපි යන්න ඕනේ. අපිට ටිකක් ලොකෝ හයික් එකක් තියෙනවා. අපි කට්ටිය ගියාම දාලා. ඉතින් මට හැමදාමත් වගේ කැමරා ස්පොන්සර් කෙනෙක් ඉන්නවා. ඒ වගේම ඩ්‍රෝන් ස්පොන්සර් කෙනෙක් ඉන්නවා. ඉතින් අදත් මට කැමරා එකකින් අද මම රෙකෝඩ් කරන GoPro එකකින් GoPro Hero 12 එකකින් කැමරා ස්පොන්සර් කරේ අපේ නදේව් මල්ලි. නදේව් මල්ලිට ගොඩක් ස්තුතියි ඒකට. ඉතින් අපි මේ එන තැනදී අපිට පේනවා අපි යන්න ඕනේ තැන. යන්න අතෙන්ට යන්න ඕනේ. අම්මට සිල් ලොකෝ හයික් එකක් තියෙනවා. මේ යාළුවෙක් ඉන්නවා. අපේ නිදුක මතක ඇති. අපේ සිරිපද ගමනේදී අපිට සපෝට් අපිත් එක්ක ගියා. ඉතින් ඒගොල්ලන් ගම තමයි මේ. අපි අද එහෙන් තමයි යන්නේ. මේ වතුර මේ පට්ට කූල්. මෙච්චර මේ ඉර තිබිලත් ඉතින් වතුර පොරව ගත්තා පස්සේ මේ ෆ්‍රිජ් එකේ දාලා එළියට ගත්තා වගේ මේ සෑහෙන කූල් වතුරට මේ කඳුරෙන් එන්නේ. මේ ෂර්ට් එක පේනවනේ. තේමිරා වගේ. දාඩි. තනිස් මහන්සිතෝ. මේ. ඔයි. ඔව් මහන්සි. අනේ හරපා. ඔබේසිටි ලෙවල් එකේ ඉන්න මම. අපිට යන්න ඕනේ තියෙන අන්න අතෙන්ට. කොහොමද දැනෙන්නේ? give me some comment. මම ඒකෝන් වරුව කියන්න නාගන්නේ මම මේක. අපිට මේ ලොරියක් සෙට් වුණා තේදලු අරන් යන ලොරියක් අපිට ඒක නෑ ගන්න බැරි වුණා. හැබැයි මේ අර බලවන් කෑවනේ. මේ ඒ ලොරියේ ආවනම් අපිට මේ හරියට මෙන්න තිබ්බ සමහරවිට මෙතනින් උඩටත් යන්න තිබ්බා මේ ඒක එන්න බැරි වෙච්ච ඉඳ ඒක පයින් ආවේ මේ හරි ගමක් තියෙන පොඩියට. පොඩි මේ ලයිම් නිවාස වගේ ටිකක් තියෙනවා. එතනිනුත් තවත් යන්න තියෙනවා. guys අපි ආවේ අර හරියෙන් අපිට යන්න තියෙනවා. අන්න අර හරියට. හේ ඉක්මන ආරේ. එන්න. මේ පාර යනකොට ඔයගොල්ලන්ට මේ වතුර වලින් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අර නාරංගල ගියා වගේ නෙවෙයි. මේකේ සෑහෙන ස්වභාවික වතුර පාරවල් තියෙනවා මේ. තියෙනවනේ. මේ වගේ ගොඩක් පිරිසිදු වතුර එනවා ඇති කියලා හිතනවා මම උඩ. තේව තිබ්බේ නැත්තම්. ඔන්න guys මෙතන ලස්සන view එකක් වෙනවා. අපි මේ තේවත්තක් මැද ඉන්නේ. මම හිතන්නේ මේක non perial estate එකේ කෙලවරක් වෙන්න ඕනේ. මම හිතන්නේ ඉතින් non perial estate එකේ කෙලවරක් වෙන්න ඕනේ මේක. ඉතින් ඕගොල්ලන්ට මේ පැත්තෙන් අන්නර පැත්තේ පේනවනේ. අන්නරේ මේ ගහත් එක්කම ඉස්සරහින් අපිට පේනවා සමනල වැව ජලාශය.
ඊට පස්සේ කලින් නම් කූරගල පෙරුණා. කූරගල දැන් නම් චුට්ට පේන්නේ නැහැ. වන විනාශේ කට්ටිය මේ පේනවනේ. කැලේ සුද්ධ කරගෙන යන්න දින පාරක් තියෙන්නේ. අමාරු ගමනක් ඈ. වර යන්න තව තියෙනවා. එහෙනම් අපි මේ සිරිතක් විදිහට සාමාන්‍ය මේ විදිහේ ගමනක් යද්දී මේ විදිහ අත කැල්ලක් කඩන මේ විදිහ ගහ කෙල්ල මේ වගේ මේ ඉස්සරහින් තියෙනවා. ඒ ගොඩක් වෙලාට ඇත්තයි කියන්නේ. අපි ඒකත් මතක් කරලා මේ අත්තකින් දෙන්න අපි ගමන කට්ටියටම කිසිම හීමක්වත් වෙන්න තියෙන පරිස්සමෙන් යන්න පුළුවන් වෙනවා අපි කියලා යමු. Hello. Hello. ඉතින් guys පේනවනේ අප්පාර මේ කින්දා ඕගොල්ලෝ මේ මං කියව පාර එනවා නම් අනිවාර්යයෙන්ම දන්න එක්කෙනෙක් එක්ක එන්න නැත්තම් පුතේ අතුරුදහන් වෙනවා තමයි. අතුරුදහන් කියන්නේ මේ සෝරි අතර මං වෙනවා තමයි. මේ පට්ට කැලෑ පීරන් යන්නේ පේනවනේ. පාර තියෙනවා මේකේ මම හිතන කට්ටිය ගිහින් තියෙන තමයි මේක මේ මෙහෙම කැලේ වගේ වැහිලා තින්නේ. දැන් පීරගෙන යනවා. මේ පාර ඇත්තටම කියනවා නම් අර ෆයිනස් එක මැදින් තියෙන තව මේ වංගෙඩි වලට යන්න පාර. එන්නේ පාරට වඩා මේ පාර මේ සෑහෙන ලේසි. අර ෆයිනස් එකේ මේ මැදින් යද්දි ඉස්සනවායි සෑහෙන කට්ටක් ඒ වුණාට මේ පාර එච්චර අමාරු නෑ. අමාරු නෑ කියකට අමාරුයි තමයි. හැබැයි මේ ඔව්නේ බයික් එක වගේ ආවනම් මේ උඩට වෙන්න පුළුවන්. මේ අපි හැරුණේ කැලේ කපාගෙන අන්න එතෙන් එනකම් වෙන්න පුළුවන්. බයික් එකත් නැත්නම් 4 wheel එකක් වගේ ආවොත් ඔයගොල්ලෝ තෙද්දි පරිස්සමෙන් එන්න. මොකද මේ වගේ සත්තු ඉන්න පුළුවන්. කරුවල වැටෙන්න කලින් එනවා නම් තමයි ගොඩක් සුදුසු මේ ගම. ගයිස් ඉතින් ලොකු හයික් එකකින් සෑහෙන අමාරු පාරකින් පස්සේ අපි ආවා වංගෙඩිගල පීක් එකට. හිනාවෙන්න බයකෝ කෑව බලපන්. මේක ඒක වංගෙඩිගල නෙවෙයිනේ. ඒක ගොම්මොල්ලි. අපි දැන් ඉන්නේ වංගෙඩිගල කන්ද හරිනම් දැන් අපි මෙතන තමයි මේ මෙතන කැම්පින් සයිට් කීපයක් විතර තියෙනවා. පහලින් පේනවා මෙතෙන්ට බබර කන්දැල්ල මීටුවක් බාගෙන ටකල් වුණා. උගන්ට පේනවද? අන්න අර පැත්තේ ඔන්න පේන්නේ බඹර කන්දැල්ල. ඒ කියන්නේ අපි ඉන්නේ ලංකාවේ උසම දියැලටත් වඩා උඩින් පට්ට උසකින් ඉන්නේ අපි. මේ හරියට මේ ලොකු view එකක් පේනවා. එහා පැත්තෙන් අන්න අර හරියෙන් බදුල්ල කොළඹ පාර පේනවා. මෙතනින් බඹර කන්දැල්ල පේනවා. ඒ කියන්නේ ඊට පස්සේ අපි අද කැම්ප් එක ගහන්න යන්නේ. ඒ වුණාට වංගෙඩිගල නෙවෙයි. අපි කැම්ප් එක ගහන්නේ අද අන්න අර පේන පීක් එකේ. ඒක තමයි ගොම්මොල්ලි පීක් එක. මෙතන ගහන්නත් පුළුවන්. ඊට කැම්ප් එක ගහන්නේ ගොම්මොල්ලි පීක් එකේ ආපහා. මේ පාරේ සෑහෙන පොඩල් තමයි. ඒනවාට මේ මෙතන මස්ත ලස්සනයි. ටිකක් එක්ක මාර ලස්සනට මේ view එක පේනවා. ඉක්ලි වෙන්න දැන් මේවා. මේ ලංකාව බං මේ ලංකාව අර ඊයර බඹර කන්දවා මේ කමුද යන ඉතින් ගයිස් මේ අපිට වතුර මේ මං කිව්වේ අර උඩට වතුර තියනවා කියලා. දැන් මේ අපේ සෙට් එකෙන් 3 දෙනෙක් ආය පහළට පොඩ්ඩක් ගියා. ලොකු දුරක් නැහැ පොඩි දුරක්. මේ වතුර බෝතල් ටික පුරවන් එන්නේ. ඊයස්සේ අපි 7 දෙනා ගොම්මොල්ලි පීක් එකට යනවා. එතන තමයි අපේ කැම්ප් එක ගහන්න යන්නේ. අර දෙතනද මොකද්ද නේ? දෙතන නෙවෙයි යකෝ දෙතන ගල. දෙතන ගල නෙවෙයි ගොම්මොල්ලිය මුදුනට තමයි යන්නේ.
ගොම්මොල්ලේ මුදුනට ගිහිල්ලා අපි කැම්පින් ටෙන්ට් ටික ගහනවා. කාගේද ඒක? ගයිස් මේ අද අපි හදන්න යන්නේ කොත්තුවක්. ඉතින් ඒකට අපි සොසේජස් ටික ඉස්සෙල්ලාම හීනි කෑලි වලට සයිස් කරගන්නවා. තාච්චිය පෙරලෙයිද මන්දවා? මේ තාච්චියට බර වැටෙද්දි පෙරලෙන්නලා ඉන්නත් තියෙන්නේ. මේක මේ පඩිය ඒවා දැම්ම බැලන්ස් එක. එකක් යට මේකක් මේ කියලානේ. කේපෙලුනොත් ඔක්කොම ඉවරයි. ලෙව කන්න තමයි වෙන්නේ වැලිය එක්ක. චේපිනිය උඹ අවදානින් ඉඳපන් පොඩ්ඩක්. මේ බෑග් එහෙම ඇතුළේද බං? ඇතුළේ බෑග් ටික ඇතුළේ ටෙන්ට් එක ඇතුළේ. මිරිසු කප් මිරිස් කමු. කැරට් ටිකයි ලීස් ටිකයි නම් අම්මා ගාලා දුන්නා. ඒට ගෙදරින් ගෙන ආවා. ලුණු ටිකයි මිරිස් ටිකයි දැන් අපි දිනිදු කපනවා. බොම්බේ සහයෝගය දෙනවා. ගන්න මල්ලි ඕ මල්ලි නේ මිරිස් එක දැන් ඕනේ වැඩක් නෑ බං. එහෙනම් මේ අන්න වෙන්නේ අලු තමයි ඊට පස්සේ. මම ගෙදරින් ටෙස්ට් කරනවා බං. ඔබ ටෙස්ට් කරනවා. ආන්න කෑවා. අවුල එහෙනම් අවුල ඊට පස්සේ ෂේප් එකේ 30 දාලා ටී කැමරාවට ගලින් අවුල. කොත්තු මේඩ් බයි හසිත. මේ මිරිස් දාපු එක නම් අවුල් වැඩේ ඈ. ඇයි කන්නේ බං මම මිරිස්. ලීස් සහ කැරට් ටික සෙම්පරාදු කරනවා. බටර් ටිකක් දාපන් උඩි. ගඩිනේ ටෙස්ට් එකක් දාමු අපි. මේ කොත්තු මචන් දැන් මේ පුච්චලා කෑලි කපලා තියෙන්නේ හදලා. ඔහොම දාගෙන පොඩ්ඩක් ටෙම්පරාදු කරන් කන්න හදලා තියෙන්නේ. ඔහොම. ඔන්න ගයිස් අපි අපේ කෑම එක හදලා ඉවරයි. මාව පෙන්නන්නකෝ මමද කැමති. නෑ මම ඉන්නේ. කට් එක ආයෙ ගන්න. හරි කට්. ඔන්න ගයිස් අපේ කෑම එක හදලා ඉවරයි. අපි කොත්තු ටිකක් හැදුවා. රස පාටයි රසයි තමයි ටිකක්. දැන් තව ටිකින් අපි කනවා මේ අපේ හසිත රත්නායකගේ ප්‍රධාන අනුග්‍රහකත්වයෙන් සහ ආදර්ශ ශාස්ත්‍රීයගේ සමානුග්‍රහකත්වයෙන් තමයි කොත්තු හැදී සම්පූර්ණයෙන්ම. try දීලා බලමුනේ. එළගිරි. එළගිරි. බලමු. ඇයි ඉතින් අර උඩ පහත් දුබල් සාක්කේ සම්බුදී ගත්තේ That's right. උගේ මූණ මතක සසු. කොම. සුපිරි. වනාගෙන ගිය බයික් එකේ කො ගන්න. ඒකටම තමයි අදහන් දෙන්නේ මෙයා. මේ දෙන්නේ ගැහුවල් අදද බලන්න පාර. සුපිරිනේ. අන්දකින් පටන් ගත්තා. Perfect. විනාරඳුණු කාලයේ මගේ ළඟින් ලිය වැවනඟ උන් කාලය මතකද අතීත මතක අරන් ඔබ ගිය දුරක තරම
ගුඩ් මෝනින් කට්ටිය. ඔන්න ඉතින් ඊ නයිට් එක වංගෙඩිගල මුදුනේ නෑ වංගෙඩිගලින් චුට්ටක් උඩ තියෙන ගොම්මොල්ලිය පීක් එකේ තමයි අපි ගත උනේ. මම දැන් මේ ඉන්නේ වංගෙඩිගලට වඩා උඩින් තියෙන ගොම්මොල්ලිය පීක් එකේ. ගොම්මොල්ලිය පීක් එකේ චුට්ටක් පහළට ගියාම ගලන්ට මෙන්න මේ පැත්තෙන් අපේ කැම්ප් සයිට් එක පේනවා. අපි ටෙන්ට් එක පේනවා. දැන් වෙලා උදේ 5:54යි. මේ වෙලාවට අපි ආයෙත් චුට්ටක් ගොම්මොල්ලිට ආවට පස්සේ ඔයාලට පේන view එක ඉතින් මේ view එක නම් පට්ට ලස්සනයි. මේක ඉත ගන්නා සුළු කියන જાතියේ අර පිස්සු හැදෙන view එකක් තින්නේ. පේනවද වලාකුළු තනිකරම වලාකුළු උඩ ඉන්නා වගේ අමුතු හැඟීමක්. කොහොම හරි අපි දැන් ඉන්නේ තනිකරම වලාකුළු උඩ. මේක නම් වට්ටාතල්ලයක් ඉවෙනෝනේ ලස්සන. සඳරෑට විදින් හේලේ කළුවරීම ගයිස් දැන් වෙලාව 6:46යි. දැන් ඊට පායගෙන ඇවිල්ලා තියෙන්නේ. අපිට මම කලින් කියපු view එක හොඳටම පේනවා දැන්. මෙතනින් පඹරකන්දැල්ල, මෙතනින් ලංකාඇල්ල, ඒ වගේම මෙතන මේ ගොම්මොල්ලි පීක් එකට ගොඩාක් තැන් පේනවා මේ ලස්සනට. අන්න අර පැත්තෙන් මෙන්න මේ කඳු වැටියේ මෙන්න මේ කෙළවර වගේ තියෙන හරියෙන් පේන්නේ වර්ල්ඩ් සෙන්ඩ්. වර්ල්ඩ් සෙන්ඩ් එකෙන් පහළ පැත්තේ කියන්නේ වර්ල්ඩ් සෙන්ඩ් එකට ගියාම මේ මෙන්න මේ දෙතනගල කියන මෙන්න මේ කඳු එක පේන්නේ නැහැ ඒ ඇන්ගල් එකකින්. ඒ වුණාට මෙතෙන්ට ආපුවම ඔයගොල්ලන්ට දෙතනගල හරියටම බලා ගන්න ඕන නම් මෙන්න මෙතෙන්ට එන්න ඕනේ. මෙතන කැම්පින් එකක් කරන්න නැත්නම් මෙතෙන්ට එන්න මේ එතකොට හොඳටම view එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ පැත්තෙන් පඹහින්න ඊට පස්සේ මේ වැහිලා තියෙන හරියේ පහළ සමනලව තියෙනවා. ඊට පස්සේ කූරගල පන්සල පේනවා. ඊට පස්සේ මෙතෙන් බඹර කන්ද. ඊට පස්සේ ඔය වලාකුළු වගේ තියෙන චුට්ටක් උඩින් මම හිතන්නේ ඉද්දල් ගසින් හරි තියෙන්න ඕනේ මේ පැත්තෙන් හපුතල සයිඩ් එක. ඒ කියන්නේ මේ සෑහෙන ලොකු view එකක් මේ කවන දැන් මෙතන 360 view point එකක් විතර ඔයගොල්ලන්ට පේන්නේ වෙනවනේ. මාරම ලස්සනයි. ගොඩක් කට්ටිය මේවට ඇවිල්ලා නැහැ. ගොඩක් කට්ටිය මේ හයිකින් කරන කට්ටිය උනත් කවුරුත් මම හිතන්නේ ගොඩක් මේවට ඇවිල්ලා ඇති කියලා. මොකද වැඩිය මේ සවුත් වෙලා කුණු දාලා ජරා කරලා එහෙම නැහැ. මේ දැන් මෙතනින් ඉස්සරහටත් ඕගොල්ලෝ එනවා නම් මේවා පරිස්සම් කරන්න. දැන් මේ
මෙහෙම සයිට් හැදිලා තින්නේ ඒවා පරිස්සම් කරපු හින්දා පරිස්සම් කරලා තියෙන හින්දානේ අපිට මේ ඇවිල්ලා කැම්ප් එකක් ගහන්න පුළුවන් වෙන්නේ. ඒකින්ද මම පරිස්සම් කරන්න. අපි කලින් අපි මම අර ටයිම් ලැප්ස් එකක් හැම දාලා ඔයගොල්ලන්ට පෙන්නුවේ. අන්න අර හරි. අන්න අර හරි තමයි මුලින්ම කැම්ප් එක ගිහුවා. ඊට පස්සේ මහරෑ ආයෙත් ඇවිල්ලා කැම්ප් එක මෙන්න මෙතන ගැව්වා. ඒ වුණාට එතෙන් පාඩුවක් නැහැ. සුපිරිම view එක බලා ගන්න පුළුවන් වුණා අපිට. ගොඩක් ලස්සනට. Hi. Hi, hello. Women's Pavasara. අපි Irun Rajinda. අපි Asita. Niduga. Sandeeva. Dinidu. Lakshika. Shashiru. මං තව එකේ 15 හිරුන් නෙළුම් දිනිය 15 ඌ 15 හේ ඌ දියන්න ඇවුනද අපේ හිරුන් දැන් තමයි නැගිට්ටි good morning hi මට කලින් කියන්න බැරුණානේ මෙතන මේ බඹර කන්දල්ලේ උඩින් පේන්නේ වැලිවංගුව. ඔය වැලිවංගුව යන පාර මෙහෙම යනවා. ඕක කියන්නේ මෙතනින් මෙහෙම පහළට මෙහෙම බහැලා මෙතෙන්ට ලංකාවලට බහින්න පුළුවන්. ලංකාවලේ ඔතන පහළට බහැලා කළු පහනෙන් ආයෙත් බදුළු කොළඹ ප්‍රධාන පාරම අපිට යන්න ඕන. ඉන්න පොඩ්ඩක්. ෆෝන් එක අතන වාට කට් කරගන්නේ උදින්නේ එලකිරි. ඉතින් guys අපේ අද කැම්පින් එකේ කැම්පින් ගියර්ස් ටික ඔක්කොම අපේ ස්පොන්සර් කරේ. කැම්පින් ගියර්ස් ටික ඔක්කොම ස්පොන්සර් කරේ අපේ උමේෂ් පවසර. එයාගේ බිස්නස් එකෙන් මොකද්ද ඇල්ල කැම්පින් ගියර්ස් මම මෙතන පහලින් එයාගේ contact details දාන්නම්. ඕගොල්ලෝ බණ්ඩාරවල හපුතලේ බදුල්ල සහ ඇල්ල ඒ ආවට ඉන්නවා නම් මෙයාගෙන් බඩු ටික රෙන්ට් කරගන්න පුළුවන්. අලුත්ම බඩු සුපිරිම බඩු තියෙන්නේ. ඒ ටික අරගෙන ඕගොල්ලන්ගේ ජර්නි එක සේෆ් එකේ ගිහිල්ලා එන්න. ඉතින් ඉන්නවා ඔමෙස් පබසර මෙහා පැත්තෙන්. thank you අපිට ස්පොන්සර් කරලා අපේ ගියර්ස් ටික අපිට දුන්නා. අපි දැන් කැම්පින් වැඩ ඉවර කරලා එතන අස් කරලා සුද්ධ කරලා දැන් අපි පහළට බහින්න පටන් ගන්න තියෙන පේනවනේ. වංගෙඩිගල 2025 අන්න guys අපි කොහෙද ගොම්මොල්ලියෙන් පහළට වැහලා ඊට පස්සේ ආයෙත් දැන් වංගෙඩිගලට ඇවිල්ලා ඉන්නේ. වංගෙඩිගල කැම්පින් සයිට් එකේ දැන් අපි උදේ කෑම හදනවා. උදේ කෑමට අපි කන්නේ පරිප්පුයි පානුයි එක කිරිකෝපියක් වගේ තමයි. ඉරිසුයි කහයි තුන කහයි ඔක්කොම ගෙනාලා දාපු මිශ්‍රණය දැන් මොනවද හතරටයි තාජ් කරනවද පාන් පහකට හරියන්න දාන්න පරිප්පුයි පානු දෙකකට විතර තුනකට විතර දාන්න අල්ලපන් ඕහෝ පණ නැද්ද පරිප්පු ගැන කමෙන්ට්ස් ඔන්න guys මේ අපේ නිදුක දන්නවා කිව්ව නාන්න තැනක් අපි යන්නේ දැන් නාන්න මේ දාඩි පෙරාගෙන ඉන්න බැරි හින්දා අපි ආපාරෙන් පොඩ්ඩක් හැරිලා මේ කැලයක් නැති මූ අපි එක්ක යනවා අපි යන්න නාන්න තැනට වතුර යනවා යාත්‍රිකයා බැයිද ගන්න මේ පල්ලයින් වරෙන් ආවම නගින්න එපා මට ඔය ලීයක් දී මේ ලීය දාලා ඔක කෙලින් කරමු මේ පහළට දාපන් මේ උඹ යමන් පොඩ්ඩ අරෙට්ටම අවුලන්නේ ඕක කොහොම දාපන් ඔහෙන් එන්න පුළුවන්ද එලගිරි මේක දාපන් පාරටම
ටෙන්ට් එක උඩට විසි කරපන්කෝ අපිට. ආ නෑ ටෙන්ට් එක පහළට දාපන් අරුන්ට. ඔතනින් නගින්න පුළුවන් නම් නැගහන් ඉතින් මේ පැත්තට කැලේ අම්මේ. බඩු හරි. ඔන්න ගයිස් අපි ආව තැනට. ලස්සන පොට්ට. ඔන්න ගයිස් අපි හයික් එක පටන් ගත්තනින්ම ආයෙත් දැන් ඇවිල්ලා තිනවා. එතනින් වීඩියෝ ගෙන් කරන්න තමයි යන්නේ. ඉතින් අද කියන්නේ අපි ගියපු ගමන පට්ට මාතල්ලයක් ගත්ත කොල්ල සෙට් එකම එලගිරි. එහෙනම් channel එක subscribe කරලා තියාගන්න. යට තියෙන bell icon එක click කරලා තියාගන්න. ඉස්සරහට videos වලින් මාව හම්බ වෙන්න. ආයෙත් මතක් කරනවා අපේ පබසරගේ camping gears rent කරන්න මේ සුපිරි බඩු තියෙන්නේ. ඉතින් මං යටින් ආයෙත් contact details දාන්නම්. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න. මේ යාත්‍රිකයා ජය වේවා ඔයගොල්ලෝ හැමෝටම.